මනස අවදි කර ගැනීමේ මාවත කුමක්ද කියා සාකච්ඡා කරන්න විමසන්න. මනස අවදි නොවෙච්ච මනුස්සයෙක් හා මනස අවදි වෙච්ච මනුස්සයෙක්. අපි සමාජයේ ජීවත් වෙනකොට මිනිස්සු පොදුවේ ඔක්කොම වයසට යනවා. ඒකට ස්ත්‍රී පුරුෂ භාවය, ඒක ගිහිද පැවිදිද ඒවා ඒකට අදාළ නැහැ. රැකියා, තනතුරු ඒ කිසිවක් මිනිස්සෙගේ වයසට යාමත් එක්ක සම්බන්ධයක් නැහැ. මිනිස්සු වයසට යනවා. මිනිස්සු වයසට යනකොට මිනිස්සුගේ හිත පරණ වෙනවා. අර කුඩා ළමයෙක්ගේ හිත වගේ නෙමෙයි වයසට ගියපු කෙනෙක්ගේ හිත පරණයි. අත්දැකීම් වැඩි. දත්ත වැඩි. දත්ත නිසා එකතු කරගත්ත දේවල් වැඩි. එකතු කරගත්ත දේවල් වැඩි වුණාම බැඳීම් වැඩි. බැඳීම් වැඩි වුණාම දුක වැඩි. ඒ කියන්නේ කුඩා ළමයෙක් ඉඳන් වයස යන දක්වා අපි බලාගෙන හිටියොත් අපිට පේන්නේ ක්‍රමානුකූලව මිනිස්සු තුල දුක වැඩි කරගෙන තියෙනවා. දැන් මේ මනස අවදි වුණාම දුක වැඩි වෙන්න පුළුවන්ද? වේදනාවල් වැඩි වෙන්න පුළුවන්ද? අසහනය වැඩි වෙන්න පුළුවන්ද? කම්මැලිකම, නිදිබර බව, අලස බව, උද්‍යෝගයක් නැතිකම. මේ ජීවිතය අපි හැමෝම දකින ලක්ෂණ. ලංකාවේ මිනිස්සු බැලුවොත් ඒගොල්ලෝ විශාල පිරිසක් උද්‍යෝගයක් නැහැ. කම්මැලි හරි. ඈනුන් අරින මිනිස්සු. ජීවිතයේ පිළිබඳ බලාපොරොත්තු බිඳවට්ට ගත්ත මිනිස්සු. අපේක්ෂාවන් නැති මිනිස්සු. අන්ධකාරය තුල ජීවත් වෙන ආලෝකයේ නොදකපු මිනිස්සු. අපට 100,000 ගණන් හම්බ වෙනවා. ඒ කිසි කෙනෙක් මනස අවදි කරගෙන නැහැ. තවත් තේරෙන කිව්වොත් ඒ කිසි කෙනෙක් බුදුන් දෙසූ මාර්ගයට පිවිසිලා නැහැ. බුදුන් දෙසූ මාර්ගයට ඇවිල්ලා නැහැ. ඒ මාර්ගය වටහාගෙන නැහැ. ඒ මාර්ගය අවබෝධ කරගෙන නැහැ. ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. සාම්ප්‍රදායික ජීවිත ඔහේ ගෙවනවා. ඒ ජීවිතවල කිසි අලුත් බවක් නැහැ. හැමදාම එක වගේ. අලුත් වෙන්නේ නැහැ. ඒ ජීවිතවල කිසි රසයක් නැහැ. එකම විදියට පරණ වෙමින්, පල් වෙමින් මිනිස්සු ජීවත් වෙනවා. මේ එකම විදියට මිනිස්සු ඉන්න නිසා තමයි මිනිස්සුන්ට මේ මනස වෙනස් කරගන්න අවශ්‍ය. මනස ආලෝකමත් කරගන්න අවශ්‍ය. මනස අවදි කරගන්න අවශ්‍ය. එතකොට තමයි මිනිස්සු දහමක් හොයන්නේ, ජීවිතය සොයනවා. කොහොමද මේ මනසේ තියෙන ඒකාකාරී බව විනාශ කරගන්නේ? මේ මනස අවදි කරගන්නේ කොහොමද? ආලෝකය බලන්නේ කොහොමද? අපි එන්නෙන් ආලෝකයට යනවද, එන්නෙන් අන්ධකාරයට යනවද? ඔගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕන. ඔගොල්ලෝ ගැන විමසන්න ඕන. ඔගොල්ලොන්ගේ මාර්ගය, ඔගොල්ලන්ගේ ගැලවීම, විමුක්තිය ඔගොල්ලොමයි. බාහිර කිසි කෙනෙකුට ඔගොල්ලන්ට ගැලවීම දෙන්න බෑ. උපදෙස් විතරයි දෙන්න පුළුවන්. තමුන් ගැලවෙනවද? තමුන් විනාශ වෙනවද? තමුන් සැනසීමට පත් වෙනවද? ආලෝකය ලබනවද? අඳුරට පත් වෙනවද කියන එක තමුන්ගේ කාරණයක්. පියවරෙන් පියවර අපට පුළුවන් ජීවිතය අවබෝධය කරා ටික ටික යවන්න. ඒකට මනස අවදි වෙලා තියෙන්න ඕන. මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගය මනස අවදි කර ගැනීම. සෝතාපට්ටි කියන්නේ මනස අවදි කර ගැනීම. දැන් මනස අවදි වීම හා සෝතාපට්ටි අතර මොකක්ද වෙනස? මනස ඕනෑම කෙනෙකුගේ ඕනෑම හේතුවක් නිසා අවදි වෙන්න පුළුවන්. හැබැයි සෝතාපට්ටියේදී මනස අවදි වෙන එකයි
සාමාන්‍ය දෛනික සිද්ධිවලදී මනස අවදි වෙන එකයි දෙකක්. සමහරුන්ගේ මොකක් හරි ආලෝකය දැක්කම මනස අවදි වෙනවා. ඊට පස්සේ අන්ධකාරය එනකොට ඒ අවදි ආයේ නැති වෙලා යනවා. ඒක ශ්‍රෝතාපට්ටි නෙවෙයි. ඒක මේ භෞතික පරිසරය වෙනස් කිරීම නිසා අවදි වෙලා. ඇත්තටම අවදි වෙලා නෙමෙයි අවදි වෙලා කියලා හිතලා. සෝතාපට්ටියට පත්වීමේදී ඇතිවෙන මනසේ අවදිවීම ආලෝකය නිසා වැඩි වෙන්නෙත් නැහැ, අන්ධකාරය නිසා අඩු වෙන්නෙත් නැහැ. ඒ අවදිවීම එසේමයි. දැන් අපට අවශ්‍ය කරන්නේ මේ මනස අවදි කරගන්න ඕන ස්ථිරවම. එක දවසකට නැති වෙන අවදි වෙනවා, ආයේ ඇති වෙනවා, ආයේ නැති වෙනවා. ආලෝකය දැක්කාම අවදි වෙනවා, අන්ධකාරය දැක්කාම නිදි වෙනවා. ඒ කියන්නේ එතකොට යාගේ මනස අවදි වෙලා නැහැ. මනස ලෙඩ වෙලා. ලෙඩ වෙච්ච මනසයි අවදි වෙච්ච මනසයි අඳුර ගන්න ඕන. ලෙඩ වෙච්ච මනසක ස්වභාවය තමයි මේ භෞතික කාරණා වෙනස් කරාම අවදි වෙනවා. ආයි භෞතික කාරණා ආයි අනිත් පැත්තට වෙනස් කරනකොට ආයි මනස හැකිලෙනවා. දැන් ඕගොල්ලන්ට ජීවිතයේ අත්දැකීම් ඇති හැකිලිච්ච මනසක හා අවදි වෙච්ච මනසක. යම් දෙසුමක් යම් ඉගැන්වීමක් ආධ්‍යාත්මීය මාර්ගයක් සවන් දෙනකොට ඒ ආධ්‍යාත්මීය මාර්ගය නිසා මනස අවදි වෙනවා. දැන් ඕගොල්ලෝ මේ දේශනාව කාලයක් තිස්සේ අහනවා. කාලයක් තිස්සේ අහනකොට ඕගොල්ලන්ගේ මනසෙහි අවදිවීම එන්න පොලිෂ් වෙන්න ඕන, අලුත් වෙන්න ඕන. එහෙම අලුත් වෙන්නේ නැත්තම් පොලිෂ් වෙන්නේ නැත්තම් මනස පිරිසිදු බවට නිරතුරුපත් වෙන්නේ නැත්තම්, ඒ කියන්නේ මනස තුල සිහිය නැත්තම්, සිහිය පවතින්නේ නැත්තම්, තමුන් ගැන තමුන්ට දැක්මක් නැත්තම්, තමුන් ගැන තමුන් දන්නේ නැත්තම්, තමුන් කරන දේවල්, හිතන දේවල්, ජීවත් වෙන විදිය පිළිබඳ තමුන්ට පැහැදිලි නැත්තම්, කෙලින් කිව්වොත් සිහිය නැත්තම් මේ මනස අවදි වෙලා නැහැ. අවදි වෙලා කියලා හිතන් ඉඳලා. හුඟක් අයට ධර්මයක් ඇහෙනකොට මනස අවදි වෙන්නේ නැතුවම ඒගොල්ලෝ හිතනවා අවදි වුණා කියලා. ඉනා වෙලා අප්පුඩි ගාලා දඟලලා ඒගොල්ලෝ මනස අවදි වීම පිළිගන්නවා. හැබැයි අවදි වෙලා නැහැ. ඊට පස්සේ අවුරුදු 5ක් 10ක් 12ක් 15ක් යනකොට මනස අවදි වුණා නම් ඊට පස්සේ මනසේ ඊළඟ අවදිය තමයි පිරිසුදු වීමේ අවදිය. දැන් ඕගොල්ලෝ මේ දේශනාව අවුරුදු 5ක් 10ක් අහලා නම් ඕගොල්ලෝගේ මනස අවදි වෙලා තියෙන්න ඕන, පිරිසිදු වෙලා තියෙන්නත් ඕන. මොකද්ද මනස පිරිසිදු වීම කියන්නේ? මනස පිරිසිදු වීම කියන්නේ මට මාව පේන්න ඕන. මම කරන දේවල් මට දැනෙන්න ඕන. මං කරන දේවල් හරිද වැරදිද? මම මේ යන පාර නිවනට යන පාරක්ද නැද්ද? මගේ ආත්ම ශක්තිය වැඩි වෙලාද දුර්වල වෙලාද? මම ලෝකෙට පේන්න බොරුවට ජීවත් වෙනවද ඇත්තටම ජීවත් වෙනවද? මගේ ගුරුවරයා හෘද සාක්ෂියද නැද්ද? මම මට අවංකද නැද්ද? මම යන පාර මට හරිද නැද්ද? දැන් ලෝකේ කාට තමුන් යන පාර වැරදුනත් ඒ පාර තමුන්ට හරි නම් ඇතිනේ. ඕගොල්ලෝ යන පාර ඕගොල්ලෝ කරන දේවල් ටික ගැන ඕගොල්ලෝ තෘප්තිමත් නම් ඕගොල්ලන්ට ඇති. ඕගොල්ලෝ කරන දේවල් ගැන ඕගොල්ලන්ට තෘප්තියක් නැත්තම්, ඕගොල්ලෝ කරන දේවල් ගැන ඕගොල්ලන්ට සැනසීමක් නැත්තම්, ඕගොල්ලෝ කරන දේවල් ගැන ඕගොල්ලන්ට නිවීමක් නැත්තම්, ඕගොල්ලෝ කරන දේවල් ගැන ඕගොල්ලන්ට දැනීමක් නැත්තම් ඕගොල්ලෝ යන පාර වැරදි. මනස අවදිවීමෙන් පස්සේ වෙන්නේ මනස පිරිසිදු වීම. කාලයක් මනස පිරිසිදු වෙනවා. මනස පිරිසිදු වෙනවා කියලා 아무තු දෙයක් වෙන්නේ නැහැ. අපිරිසිදු බව දකින්න. කුණු දකින්න. දැන් ඕගොල්ලන්ට මේ වෙනකොට ඕගොල්ලන්ගේ මනසේ කුණු හොඳට පේන්න ඕන. ඊර්ෂ්‍යාව, තරහ, වෛරය, කාමය, නපුරුකම, තරංගය, මනස තුල තරංගය. කියන්නේ හැමතිස්සෙම තරංගයක නිරත වෙලා ඉන්නේ. තවත් කෙනෙක් එක්ක තරංග කරනවා.
කුඩා කාලේ ඉඳලා අපිට කියලා තියෙන කෙනෙක් පරද්දලා දිනන්න කියලා. එතකොට අපේ මනස අරයා පරද්දන්න උත්සාහ ගන්නවා. එයා පරද්දන්න අපි සටන් කරනකොට අපි පරදිනවා. එතකොට අපි අරයා පරද්දන්න දුවනකොට අපේ සිහිය නැති වෙනවා. ඒකාග්‍රතාවය නැති වෙනවා. නිවීම නැති වෙනවා. සැනසීම හා අවබෝධය දුරු වෙනවා. සැනසීම අවබෝධය දුරු වෙලා ඒකාග්‍රතාවය නැති වුණාම මනස ව්‍යාකූලයි. මනස අවදි වෙච්ච කෙනෙකුගේ මනස ව්‍යාකූල වෙන්නේ නැහැ. ව්‍යාකූල නොවෙච්ච මනසක් අපි හදා ගන්න ඕන. ව්‍යාකූල නොවෙච්ච මනසක අයිතිකාරයෝ වෙන්න ඕන. ව්‍යාකූල නොවෙච්ච මනසක් තියාගන්න ඕන. ඒ සඳහා අපි පසුබිම හදන්න ඕන. මනස මුලින්ම අවදි කරන්න ඕන. ඊට පස්සේ පිරිසිදු කරන්න ඕන. දැන් මේ අවදිවීම බොරුවට වෙන්නත් පුළුවන්. මොකක් හරි ඇහුවා, හරි දැන් ඔක්කොම හරි, දැන් සාපේක්ෂක නැහැ, දැන් මම මේ නිවන් දැක්ක කියලා එයා හිතන් ඉඳලා. හැබැයි නිවන් දැක්කනම් මනස පිරිසිදු වෙන්න ඕන. ඕක එකපාර තේරෙන්නේ නැහැ. කාලයක් යනකොට, අවුරුදු 5-10ක් යනකොට සෝතාපට්ටියට පත්වෙච්ච මනස හා නිකන් අවදි වෙච්ච මනස. මේක දෙකක්. සෝතාපට්ටියට මනසපත් වුණා නම් ඊළඟ පරිච්ඡේදය තමයි මනස පිරිසිදු වෙනවා. සිහිය හොඳට හිටිනවා. සිහිය නිසා අඩුපාඩු පේනවා. අඩුපාඩු පේනවා, කම්මැලිකම පේනවා, දුර්වලකම පේනවා, දක්ෂකම පේනවා, හැකියාව පේනවා, නොහැකියාව පේනවා. එතකොට මනස එන්න පිරිසිදු වෙනවා. දැන් ඕගොල්ලෝ ඉන්නෝනේ මේ පියවරේ. මොකද දැන් ඕගොල්ලෝ මේක කාලයක් තිස්සේ අහලා තියෙනවා. කවුරු හරි කෙනෙක් මේ දහම අහනවා. ආලා ඒගොල්ලෝ කියනවා අපිත් හරි. අපිත් ඇහුවා දැන්. අපිත් දැන් මේ සෝවාන් වෙලා. සෝවාන් වීමද නැද්ද කියන එක අපි නිරීක්ෂණය කරන්නේ කාලයත් එක්ක. කාලයක් ගියාම මනස අවදි වෙච්ච කෙනාගේ පිරිසිදු වෙන්න ඕන. අවදි වෙලා පිරිසිදු වෙලා නැත්තම් එයා ඒ මාර්ගයට ඇවිල්ලා නැහැ. නිකන් අර අපි ලොකු වෙසක්කේට තොරණක් හදනවා. මිනිස්සු හැමෝම තොරණ බලන්න යනවා. තොරණ බලන්න ගියාම රෑ කළුවර ආපු ගමන් තොරණේ ලයිට් දානවා. ඔන්න අපි තොරණ බැලුවා. හරි ඒ තොරණ බැලුවා. හිටිය ගමන් තොරණ චෙක් කරනකොට දවල්ටත් ලයිට් දානවා. දවල්ටත් ලයිට් දාලා බලනවා. ඒතර මේ තොරණේ දෙපාරක් ලයිට් දැම්ම, රැටත් ලයිට් දැම්ම, දවල්ටත්. දැන් මේකේ තොරණේ ලයිට් දැම්ම කියන්නේ මොකද්ද? රැට ලයිට් දාපු එක. දවල්ට ලයිට් දැම්මේ තොරණ වැඩ කරනවද නැද්ද කියලා බලන්න. ඒ වගේ මේ මනස හිටිය ගමන් මෙහෙම අවදි වුණා කියලා ඒක සෝතාපට්ටි නිර්වාණ මාර්ගය වෙන්නේ නැහැ. නිර්වාණ මාර්ගය වෙන්නේ ඒ අවදි වෙච්ච මනස ක්‍රමානුකූලව පිරිසිදු වෙගෙන යන්න ඕන. පිරිසිදු වීම කියන්නේ 아무තු දෙයක් නෙමෙයි, වරද්ද ගන්න එපා. මනස පිරිසිදු වීම කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. හුඟක් අය හිතන් ඉන්නවා මනස පිරිසිදු වුණාම මේක ඇතුළ ලස්සනට ඇති කියලා. නෑ. ඇතුලේ කුණු ඔක්කොම පේන එක තමයි පිරිසිදු වීම. ඔයගොල්ලෝ කණ්ණාඩි දෙයක් දානවා. ඔයගොල්ලෝ කණ්ණාඩිය දිහා බලලා කියනවා මේක හොඳට පේනවා, මේක ටික දවසක් දානකොට ඒකේ දූවිලි බැඳෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? රෙදි කෑල්ලක් අරගෙන මේක හොඳට පිහදානවා. පිහදාලා දැම්මාම ඔක්කොම හොඳට පේනවා. මම බලාපොරොත්තු වෙන දේවල් විතරක් නෙමෙයි, බලාපොරොත්තු නොවෙච්ච දේවලුත් පේනවා. මං කැමති දේවල් විතරක් නෙවෙයි, මං අකමැති දේවල් පේනවා. මං පිළිගත්ත දේවල් විතරක් නෙවෙයි, මං ප්‍රතික්ෂේප කරපු දේවල් පේනවා. මේ මනස පිරිසිදු වීම අර කණ්ණාඩිය දැම්ම වගේ එකක්. කණ්ණාඩිය සුද්ධ කළා දැම්මාම මං කැමති දේවල් ටිකයි අකමැති දේවල් ටිකයි දෙකම පේනවා. මම අපේක්ෂා කරන දේවල් අපේක්ෂා නොකරන දේවල් දෙකම පේනවා. මං බලාපොරොත්තු වෙච්ච දේවල් නොවෙච්ච දේවල් දෙකම පේනවා. මනස පිරිසිදු වුණාම එහෙමයි. මනස පිරිසිදු වුණාම ඔක්කොම පේනවා. හිතේ ඔක්කොම පේනවා. හිතේ ඔක්කොම පේනකොට අපිට පේනවා මේ සිහිය තිබිච්ච කෑල්ල මේක සිහිය නැති වෙලා තිබිලා. මෙතන රාගය තිබිලා මම ඒක දැකලා නැහැ. මෙතන තරහ තිබිලා මේ දැන් තමයි පේන්නේ. මෙතන ඊර්ෂ්‍යාව තිබිලා මං දැන් දැක්කා. අන්න එයාගේ මනස පිරිසිදු වෙනවා. එතකොට මනස පිරිසිදු වීම කියන්නේ කුණු නැතිවීම නෙවෙයි. දැන් මෙතන වරද්ද ගන්න එපා. සමහර විටනවා මගේ දැන් කිසිම කුණක් නැහැ, මට කිසි ප්‍රශ්නයක් නැහැ. මනස පිරිසිදු වීම කියන්නේ කුණු දැකීම.
කුණු තියෙන බව දැනගන්නවා. කුණු ඇති බව දැනගන්නවා. කුණු තියෙන බව දැනගත්තාම මනස පිරිසිදුයි. ඊට පස්සේ අපිට තවත් මනස පිරිසිදු කරන්න ඕන නම් තවත් කුණු තියෙන බව දැනගන්නවා. ආයි කණ්ණාඩිය පිහදානවා. කියන්නේ සිහිය පවත්වනවා. එතකොට ආයි කුණු පේනවා. ඒ මාර්ගයේ යන කෙනා කිසිම හේතුවක් නිසා තමන් කුණු දැක්ක කියලා කම්පා වෙන්නේ නැහැ. බය වෙන්නෙත් නැහැ. හිත පිරිසිදු වෙලා තියෙනවා දැක්ක කියලා සතුටු වෙන්නේ නැහැ. හිත අපිරිසිදු වෙලා තියෙනවා දැක්ක කියලා දුක් වෙන්නෙත් නැහැ. හිතේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ මේවා කළා තියෙන්න ඕන. හිතේ යථා ස්වභාවය මේක හිතේ විදිය. එක වෙලාවක මේ හිත මෙහෙමයි, තව වෙලාවකදී මෙහෙමයි. එක වෙලාවක මෛත්‍රිය තියෙනවා, ඊළඟ වෙලාවේ වෛරය තියෙනවා. එක වෙලාවක කාමය තියෙනවා, ඊළඟ වෙලාවේ නැහැ. එක වෙලාවක නිදිමත තියෙනවා, ඊළඟ වෙලාවේ නැහැ. සිතට සිතුවිලි සැරින් සැරේ මාරුවෙන් මාරුවට එනවා. මේ මාරුවෙන් මාරුවට එන සිතුවිලි අපි දකිනවා. සිත අවදි වුණාම ස්වභාවයක් තමයි අර සිතුවිලි වලට වසඟ වෙන්නේ නැහැ. දැන් මම ප්‍රශ්නයක් අහනවා. තරහ යන්නේ ඕගොල්ලන්ටද හිතටද? ඔගොල්ලෝ තරහ යනකොට තරහ යන්නේ තමුන්ටද හිතටද? හිතට තරහ යන්නේ. තරහ ගිය බව පේන්නේ කාට තරහ ගියා කියලාද? මට. ඒ කියන්නේ මාත් හිතත් අතර සම්බන්ධයක් පවතිනවා. තරහ යන්නේ හිතට, තරහ ගිය බව පේන්නේ මට. මට තරහ ගිහිලා කියලා පේන්නේ. නමුත් ගිහිල්ලා තියෙන්නේ හිතට. ඒ කියන්නේ හිතයි මායි සම්බන්ධයි. දැන් අර මනස දියුණු වෙනකොට, මනස පිරිසිදු වෙනකොට තමන්ගේ හිතට ඇතිවෙන හැඟීම්, දැනීම් සාපේක්ෂක තමන්ට බලපෑම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒ මනස දියුණු වෙලාද, මනස අවදි වෙලාද කියලා බලන්න ඕන දැන්. නැත්තම් ඕගොල්ලෝ සෝවාන් වෙලා කිය හිතාගෙන ඇති සෝවානයක් නැහැ. මනස අවදි වුණා නම් ඒ තමන්ගේ සිතට එන සිතුවිලි තමන්ට ඇති කරන බලපෑම අඩුයි. තේරුම් ගන්න මේ කියන ඒවා. තමන්ට ඇති කරන බලපෑම අඩුයි. එතකොට සිතට නිදිමත ආවා කියලා එකපාරටම නිින්ද යන්නේ නැහැ. සිතට තරහ ආවා කියලා එකපාරටම තරහ දැනෙන්නේ නැහැ. සිතට අලසකම ආවා කියලා එකපාරටම අලසකම තේරෙන්නේ නැහැ. සිත හා මම දෙකක් වෙනවා. සිතේ තියෙන ඔක්කොම ටික මට බලපෑම් කරන්නේ නැහැ. සිතේ ඔක්කොම ඒවා තිබ්බ කියලා එක මට ප්‍රශ්නයකුත් නෙවෙයි. සිතේ ඒවා තියෙනවා, ඒක මම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. සිතේ ඒ දේවල් තියෙන්නරලා මං බොහොම මනස විවේකයට පත් කරගන්නවා, මනස නිවා ගන්නවා. දැන් මේ ආධ්‍යාත්මීය මාර්ගය නිවැරදිව යන්න ඕන. ආධ්‍යාත්මීය මාර්ගයේ ගිහිලා වැරදුනොත් වැරදුනාමයි. දැන් අපි මේ කියන්නේ වරදින් නැතුව යන විදිය. ඒ ආධ්‍යාත්මීය මාර්ගයේ යනකොට තමුන්ට නොලැබිච්ච ඒවා ලැබුවා කියලා හිතන්න එපා. කාලයක් පරීක්ෂා කරලා බලනවා, අවුරුදු 5ක් 10ක් යනකොට තමයි තේරෙන්නේ අවදි වුණා, පිරිසිදු වෙන්න ඕන. අවදි වෙලා පිරිසිදු වෙන්නේ නැත්නම් එයා මේ මාර්ගයට ඇවිල්ලා නැහැ. නිකම් මනසේ తాවකාලික අවදි වීමක්. ඕනම භාවනා කරන කෙනෙකුට, යෝග වඩන කෙනෙකුට, වනාන්තරයක ඉන්න කෙනෙකුට, ඕනම දේශනාවක් අහන කෙනෙකුට එකපාර මෙහෙම මනස අවදි වෙන්න පුළුවන්. හැබැයි මේ මනස පිරිසිදු වෙන්නේ නැත්නම් ඒක සෝතාපට්ටි නෙවෙයි. අවදි වීමක්. අවදි වීමක් පමණයි. ඒ අවදි වීම ආයි වැහිලා යනවා. සෝතාපට්ටියටපත් වුණාම ඔය අපි කියපු විදියට මනස පිරිසිදු වෙනවා. පිරිසිදු වුණාම අර කණ්ණාඩිය පීදාලා දැම්මාම හොඳට පේනවා වගේ දූවිලිත් හොඳට පේනවා. පිරිසිදු කරපු දැනත් හොඳට පේනවා. මනස පැහැදිලි වෙනවා. ඒ මනස පැහැදිලි වුණාම අවදි වුණා මුලින්, පස්සේ සීය පවත්වමින් මනස පැහැදිලි කරගත්තා. දැන් මනස පැහැදිලි වුණාම ජීවිතේ ලේසි. ප්‍රශ්නයක් නැහැ. හිතට ඇති වෙන දේවල් හරි විවෘතව දකිනවා. මේ මාන්නේ ඇවිල්ලා තියෙන්නේ. මේ මගේ කම්මැලිකම. මේ මගේ අලසකම. මේ මගේ උද්දච්චකම. මේ උද්දච්චකම නිසා තමයි මට මෙහෙම වෙන්නේ. මේ උද්දච්චකම මගේ එන්නේ හිතේ. මේ මගේ ඊර්ෂියාව.
මට මේ ඉරිසියාව ඇති වෙන්නේ මේ දන්න අය කෙරෙහි. කිසිම ඉරිසියාවක් කිසිම කෙනෙකුට නොදන්න අය කෙරෙහි ඇති වෙන්න බෑ. ඉරිසියාව දන්න අය කෙරෙහි ඇති වෙනවා. මට තරඟ කරන්න හිතෙන්නේ මාත් එක්ක ඉන්න අය දන්න අයකෙත් එක්ක. මට නොදන්න අයත් එක්ක තරඟ කරන්න හිතෙන්නේ නැහැ. ජීවිතය තේරෙන්න පටන් ගන්නවා. ජීවිතය වැටහෙන්න පටන් ගන්නවා. ජීවිතය අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ ජීවිතය අවබෝධ වෙන්න පටන් ගන්නකොට එයා ඒ මාර්ගයේ ඇවිල්ලා. දැන් මේ මාර්ගය දැන් අපි ඉන්න කණ්ඩායම් දෙකක්. දෙගොල්ලම කියනවා අපේ මනස අවදි වුණා කියලා. ඒ කියන්නේ දෙගොල්ලම කියනවා සෝතාපන්නයි කියලා. දැන් අපි බලන්න ඕනේ ඇත්තටම සෝවාන් වෙලා තියෙන්නේ කවුද? පිස්සු හැදිලා තියෙන්නේ කාටද කියලා. මෙන්න මේමයි බලන්න. කාලයක් යනවා. කාලයක් යනකොට අර එක කණ්ඩායමකට සිහිය නැහැ. එක කණ්ඩායමක් සිත පරීක්ෂා කළා කෙරෙන්නේ නැහැ. අර කණ්ණාඩිය දැම්ම වගේ පැහැදිලි නැහැ. අනිත් කණ්ඩායමට පැහැදිලි. දැන් මෙතන සෝවාන් වෙලා තියෙන අර දෙවෙනි කණ්ඩායම. හැබැයි දෙගොල්ලම කියනවා අවදි වුණා කියලා. ඒ වුණාට දෙවන්නෝ විතරයි මේ මාර්ගය හරියට මේක අමාරු නෑ. හැබැයි හරියට යන්න ඕන. මම උපමාවක් කියනවා. කාක්කගේ කූඩුවේ කොහා බිත්තර දානවා. කාක්කත් බිත්තර දානවා. දැන් මේ පැටව් පොඩි කාලේ අර කාක්කක් කොහාටයි කාක්කටයි දෙන්නටම කන්න දෙනවා. ඒ පැටව් වර්ග දෙකම එකයි. දැන් මේ පැටව් ටික ටික ලොකු වෙනවා. ටික ටික ලොකු වෙනකොට මොකද්ද වෙන්නේ? එක පැටව් జాතියක් කාක් කියලා කෑ ගහනවා. අනික් පැටව් జాතිය කොහෝ කියලා කෑ ගහනවා. මේ මාර්ගයේදී වෙන්නේත් ඒකමයි. ඒ කියන්නේ මේ මාර්ගයේ කවුරු හරි ප්‍රත්‍යක්ෂ කරගත්ත කියලා හිතුවයින් පස්සේ කණ්ඩායම් දෙකක් වෙනවා. ඇත්තටම වෙලා එම වෙලා නැති අය. දැන් අර කාක්ක බලනවා කාක් කියලා කෑ ගහන්නේ කවුද? ඒතර කාක්ක කරන්නේ ඒක කෑම දෙන්නේ අර කාක් කියලා කෑ ගහන අයට විතරයි. කොහෝ කියලා කෑ ගහන අයට කෑම දෙන්නේ නැහැ. ටික දවසක් ගියාම අර කාක්ක කරන්නේ අර කොහෝ කියලා කෑ ගහන පැටව් ටික කූඩුවෙන් විසි කරලා දානවා. කාක් කියලා කෑ ගහපු අය හොඳින් බලා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට මේ මාර්ගය ගැන තේරෙන්න ඕන ඔය උපමාවෙන්. ඒ කිව්වේ මේක මනස අවදි වුණා කියලා ඔක්කොම හිටියට කාලයක් ගියාම කට්ටියක් කාක් කියන්න පටන් ගත්තා. කට්ටියක් කොහෝ කියන්න පටන් ගත්තා. එතකොට කොහෝ කියලා කෑ ගහපේ උන් ගහලා එලෙව්වා. කාක් කියපු අය තියාගත්තා. මේ මාර්ගයේ විදිය එකයි. මනස අවදි වුණායින් පස්සේ මනස පිරිසිදු වෙන්න ඕන. දැන් අර කාක් කියපු කට්ටිය මනස අවදි කරලා පිරිසිදු කරා. කොහෝ කියපු කට්ටිය අවදි කළා පිරිසිදු කරගන්න දන්නේ නැහැ. එතකොට ඇත්තටම මාර්ගය වටහා ගත්තේ කවුද? පිරිසිදු කරගත්ත අය. දැන් ඕගොල්ලෝම කවුරු වෙන්න ඕනද? පිරිසිදු කරගත්ත අය වෙන්න ඕන. මේක අවංකව කරන්න ඕන. බොරුවට කරොත් දෙක ඉවරයි. අවංකව කරන්න ඕන. තමන්ගේ මේ ඇතුළ පිළිබඳ විශ්ලේෂණයක් මේ ආධ්‍යාත්මීය ගවේෂණය කියන්නේ ඒක. මේක මේ අවුරුදු 30 40 බණ අහලා ලබන එකක් නෙවෙයි. පුරුද්දකට ඉවෙන් තේරුම් ගන්න එකක්. ජීවිතය ගැන ලබන අවබෝධයක්. අර එක් උපමා කතාවක් තියෙනවා. දවසක් බුදුහාමුදුරුවෝ හම්බෙන දාර්ශනිකයෙක් ආවා. දාර්ශනිකයෙක්. ඒ දාර්ශනිකයා ඇවිල්ලා බුදුන්ට කියනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ සත්‍ය දන්නවනේ. ඔබ දන්න සත්‍ය කතා කරන්නේ නැතුව මට කියන්න. කිසිම කතාවක් නොකර සත්‍ය කියන්න කිව්වා. ඒ යාගේ ඒ සත්‍ය අහපු විදිය. එතකොට ඒ මිනිස් බුදුන් කොමක්ද කළේ? ඒ මිනිහට මුකුත් කිව්වේ නෑ බණක්. ටිකක් වෙලා බලාගෙන ඉඳලා මේ මිනිහා කිව්වා ඒ දාර්ශනිකයා මට ඔබ වහන්සේ සත්‍ය කිව්වා. මම සත්‍ය තේරුම් ගත්තා කියලා වැඳලා ගියා. ඊට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ ඇවිල්ලා ඇහුවා දැන් මේ මිනිහා කිව්වා ඇවිල්ලා මෙතන මේ වචන කියන්නේ නැතුව සත්‍ය කියන්න කියලා. ඔබ වහන්සේ කිසිම වචනයක් නොකර සුපුරුදු කාර්යාවලියේ සුපුරුදු වැඩ ටික කරගෙන හිටියා. ඒ මිනිහා ටිකක් වෙලා ඔබ වහන්සේ දිහා බලන් ඉඳලා එයාම ආයි කිව්වා එයා සත්‍ය තේරුම් ගත්තා කියලා.
මේක හරි හතර බීරි කතාවක්. මොකක්ද මේකේ අර්ථය කියලා විමසුවා. එතකොට බුදුන් කිව්වා හික්මෙන්න කැමැත්ත තියෙන අශ්වයෙකුට, ඒ කියන්නේ දමණය වෙන්න කැමති අශ්වයෙකුට කෝට්ටෙන් තලන්න අවශ්‍ය නැහැ. කෝට්ට පෙන්නුවාම ඇති. ඒ වගේ සත්‍යයට ඉව තියෙන කෙනෙක්, ධර්මයට ඉව තියෙන කෙනෙක්, විමුක්ති මාර්ගයට ඉව තියෙන කෙනෙක්, මෝක්ෂයට ඉව තියෙන කෙනෙකුට ඔක්කොම අහන්න ඕනේ නැහැ. ටිකක් ඇහුවාම ඇති. ඊට පස්සේ එයාට තියෙන ක්‍රමානුකූලව අහපු දේ තුල ජීවත් වෙන්න. මිනිස්සුන්ට බැරි දේ තමයි අහපු දේ තුල ජීවත් වෙන්න බෑ. ඒක මේ මාර්ගයේ යනකොට වෙන ප්‍රශ්න. මේ අහපු දේ තුල ඉන්න බෑ. එක දෙයක් අහනවා. අහලා කියනවා අප්පා ඒ දේශනාව නම් නියමයි. ඊළඟ දවසෙත් ඒ වගේම එකක් බලාපොරොත්තු වෙනවා. එහෙම හම්බෙන්නේ නැහැ. ඒක ජීවිතේ එක දවසේ හම්බෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕන අපි අහපු දේ තුල ජීවමාන වෙන්න ඕන. අහපු දේ තුල ඉන්න ඕන. අපි ශ්‍රවණය කරපු පාර තුල ගමන් කරන්න ඕන. අපි පටන් ගත්ත මාර්ගයේ යන්න ඕන. මුලින් අහන තරම් ගමන් කරනකොට සුන්දර නැහැ. මුලින් අහන තරම් ගමන් කරනකොට සුන්දර නැහැ. ආණ්ඩුව වුණත් එහෙමනේ. ඡන්දෙට කලින් කියපු කතන්දර ඡන්දෙන් පස්සේ නැහැ. කවුරු ආවත් එකයි. ඡන්දෙට කලින් කියන ඒවා ටික ඡන්ද ඒ වගේම එකත්. මේක මුලින් ඇහුවයින් පස්සේ ඒක ඒ විදියටම නැහැ. ඊට පස්සේ තියෙන එක. තියෙන එක තුල සතුටු වෙන්න ඕන. මොකද මේ දේශනාව කරනකොට මුලින්ම කිව්වා අවමෙන් ජීවත් වෙන්න කියලා. ඒකනේ කිව්වේ. අලුතගෙන මනමාලියෙමින් ඉන්න කිව්වා. මොකක්ද අලුතගෙන මනමාලියෙමින් ඉන්න කිව්වේ? කිසි දෙයකට බැඳෙන්න එපා කිව්වා. බැඳෙන්නේ නැති වුණාම ප්‍රශ්න නැහැ. ඕන් නැති බලාපොරොත්තු හදා ගන්න එපා. ජීවිතය සුවිසල් කරගන්න එපා. ජීවිතය සුවිසල් කරගන්න එපා. මොකද්ද ජීවිතය සුවිසල් කරගන්නවා කියන්නේ? බලාපොරොත්තු ගොඩාක් හදා ගන්නවා. අපේක්ෂාවන් ගොඩ ගහ ගන්නවා. එක එක දේවල් ඕනවට වඩා ප්ලෑන් කරනවා. සීමාවක් නැහැ. සීමාවක් නැහැ. ඊට පස්සේ සීමාවක් නැතුව ප්ලෑන් කරපුවා, සීමාවක් නැතුව හිතපුවා ඉටු කරගන්න සටන් කරනවා. ඊට පස්සේ වෙහෙසටපත් වෙනවා. විඩාවටපත් වෙනවා. අසහනයට හා දුකටපත් වෙනවා. ඕකනේ ජීවිතේ. එක එක ඒවා හිතලා ඒ හිතපු දේවල් ලබන්න ගිහිල්ලා ඒවා ලබන්න බැරි වුණාම දුකටපත් වෙනවා. අසහනයටපත් වෙනවා. කනගාටුවට, ශෝකයට හා පශ්චත්තාපයටපත් වෙනවා. ඔයගොල්ලන්ගේ ජීවිත දුක, ශෝකය, කනගාටුව හා පශ්චත්තාපය මේවායින් පිරීලා තියෙන්නේ ඇයි? පොඩි උත්තරයයි. ඕගොල්ලොම හිතලා. ඕගොල්ලොම කල්පනා කරලා, ඕගොල්ලොම දුක හදාගෙන, ඕගොල්ලොම නිර්මාණය කළා. ඕගොල්ලෝ මේවා හොයනවා ඉවරයක් නැතුව. කෙනෙකුට මේ සරල සත්‍ය තේරෙනවා. මේක හරි සරල සත්‍යයක්. මොකද්ද සරල සත්‍ය? මම්ම හිතලා, මම්ම කල්පනා කළා, මම්ම ප්ලෑන් කළා, මම්ම විඳවනවා. ඕකනේ ඇත්ත. මම්ම හිතන එක අතහැරලා දානවා. ඕනවට වඩා සීමාවක් නැතුව ගොඩනගන එක අතහැරලා දානවා. දවසට ජීවත් වෙනවා. අද දවස තමයි හොඳම දවස, දැන් තමයි හොඳම වෙලාව. ජීවිතයේ උපරිම තෘප්තිය හා සතුට තියෙන්නේ දැන්. ඒක අපිට හෙට ලබන්න ඕනේ නැහැ. අද ලැබුවම ප්‍රමාණවත්. ඔන්න හිතන විදිය. මේ විදියට වෙනස් විදියට කල්පනා කරනකොට, හිතනකොට ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ජීවිතේ වෙනස් වෙනව විතරක් නෙමෙයි, චින්තනය හිතන එක වෙනස් වෙනවා. මිනිස්සුගේ දුක පවතින්නේ හිතන විදිය ප්‍රශ්නයක් නිසා. ඕගොල්ලෝ එක එක දේවල් අල්ලගෙන හිතනවා, අල්ල ගන්නව ගිහිල්ලා. ප්ලෑන් කරනවා. විඳවනවා. මේ මොහොතේ ජීවත් වෙන කිසිම කෙනෙකුට දුකක් නැහැනේ. එක්ක ඔයගොල්ලන්ට දුක ඇති වෙන්නේ අනාගතේ යහපත් කරගන්න සටන් කරනවා. අදට වඩා හෙට හොඳ වෙන්න ඕන කියලා හිතනවා.
ඊට පස්සේ ඒකට තොරතෝංචියක් නැතුව දුවනෝ. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරනවා. අනේ මේක ඊයේ වුණානේ. මේක වුණ නැත්තම් හොඳයිනේ. දැන් ඒවා වෙලා ඉවරයි ඔක්කොම. මේවා තාම වෙලා නැහැ. මේ දෙපැත්ත අතහැරලා දැම්මාම මැදටපත් වෙනවා. මැද ඉන්න කෙනා ඉන්නේ හැමතිස්සෙම සතුටෙන්, තෘප්තියෙන් හා ප්‍රීතියෙන්. අපි පෙන්නපු මාර්ගය. අපි පෙන්නේ මේක. මැදට එන්න කිව්වා. මැදට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙනවා. අතීතය ගැන පශ්චාත්තාප වීම සියල්ල අතහැරලා දානවා. සියල්ල අතහැරලා දානවා. තේරුමක් නැහැ. දැන් මේ දේශනාව අහනවා කෙනෙක් අතීතය ගැන පශ්චාත්තාප වීම තේරුමක් නැහැ කියලා අහලා ආයි මොකද්ද කරන්නේ? ඒත් අතීතය ගැන පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙමින් දුකින්, ශෝකයෙන් වැළපෙමින් ජීවත් වෙනවා. අතීතය ගැන පශ්චාත්තාප වීම අතෑරලා දාන එක පුරුදු කරොත්, ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තොත්, ඒක අවබෝධ කරගත්තොත්, ඒක වටහා ගත්තොත් ඔන්න ජීවිතේ පොඩ ඉස්සරහට යන්න පටන් ගන්නවා. දියුණු වෙන්න පටන් ගන්නවා. සාර්ථක වෙන්න. මිනිස්සුගේ දියුණුව කියන්නේ මේ භෞතික සම්පත් ගොඩක් ගොඩ ගහ ගැනීම නෙවෙයිනේ. ගෙදර කොච්චර දේවල් තිබ්බත් වැඩක් නැහැනේ හිතේ සතුටක් නැත්තම්. කන්න කොච්චර කන්න බොන්න යාන වාහන නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ දහස් ගාණක් හිටියත් වැඩක් තියෙනවද කිසිම ආධ්‍යාත්මීය සැනසීමක් නැත්තම්. එතකොට ජීවිතේ වටිනම දේ මොකද්ද? ආධ්‍යාත්මය තුල ඇති කරගන්නා වූ සැනසීම, නිවීම. මේ නිවීමයි අපට අවශ්‍ය. අපි සොයන්නේ නිවීම. අපට අවශ්‍ය නිවීමට මාර්ගය. හැබැයි ඒක හරි එකක් වෙන්න ඕන. ඒක తాවකාලික එකක් වෙන එක තේරුමක් නැහැ. ඒක తాවකාලික වුණොතින් අපි වයසට යන්න අපේ සතුට නැති වෙනවා. දැන් සමහර වයසට ගියපු අය ඉන්නවා අවුරුදු 70 දී 80 දී හැමතිස්සෙම තෝන්තු වෙවි අනේ අරයා ගියා, මෙයා ආවා, අරක ලැබුණා, මේක නැති වුණා, අරයා ඉවරයි, මෙයා ඉවරයි. පුදුම වේදනාවකින් මිරිකෙමින්, පිච්චෙමින්, ගිනි ගනිමින් ජීවත් වෙනවා. ඔගොල්ලෝ දැකලා ඇති. ලැබිච්ච දේවල් ගැන hina වෙනව ඔළුවෙනුත් උඩට. නැති වෙච්ච දේවල් ගැන පැය 24ම අඬනවා. මූසල ජීවිතයක්. දැක්කත් මූසලයි. ඇයි? නැති වෙච්ච දේවල්, අහිමි වෙච්ච දේවල් මතක් කර කර අඬනවා. ලැබිච්ච දේවල් පෙන්න hina වෙනවා. ඔය දෙක මත අරලා දැම්ම නම් ඉවරයිනේ. මනස ශක්තිමත් නැති කිසිම කෙනෙකුට අතාරින්න බෑ. අතාරින්න පුළුවන් මනස හයිය කෙනෙකුට විතරයි. මනස දුර්වල මිනිස්සු හැම තිස්සෙම නැති වෙච්ච දේවල් ගැන දුකින් ඉන්නේ. අහිමි වෙච්ච දේවල් වලට ඇලිලා ඉන්නේ. සමහරව ඉන්නෝ සමහර දේවල් වලට ඇලිලා අතෑර ගන්න බෑ. මේ මැරෙන්න ඕන්න මෙන්න පණ අදිනෝ. ඒත් ඇලිලා. ඒත් ඇලිලා. නිදහස නැහැ. මානව නිදහස නැහැ. ආධ්‍යාත්මීය නිවීම නැහැ. දැන් ඕගොල්ලෝ එහෙම වෙනවද? අන්න ඒක අපි එතෙන්ට එන්න කලිනුයි මෙතන හදලා තියාගන්න ඕන. නැත්තම් ඉතින් කතන්දරනේ ඔක්කොම. අපි මේ කියන ඒවා අපිට කරගන්න බැරි නම් අපි අසාර්ථකයි. අපි කියපු අපිට කියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. අපි කියන ඒවා කරන්න පුළුවන් වෙන්න ඕන. අපි කියපුවා කළා පෙන්වන්න ඕන. අපිට දුර්වල මනසක් නෙමේ ශක්තිමත් මනසක් තියෙන්නේ කියලා අපි ඔප්පු කරන්න ඕන. මනස ශක්තිමත් වෙන්න නම් මනසෙහි කොන්දේසි විරහිතව අතහැරලා දාන්න ඕන. සාපේක්ෂක මනස දුර්වල කරනවා. ඔගොල්ලෝ හදාගත්ත බැඳීම් ඔගොල්ලෝගේ ශක්තිය නැති කරනවා. ඔගොල්ලෝගේ මානසික හයිය දුර්වල කරලා තියෙන බැඳීම් නිසා. මේ බැඳීම් හැදුනාම දෙපැත්තටම වදයක්. හදාගත් එක්කෙනාටත් වදයක්, හැදිච්ච එක්කෙනාටත් වදයක්. මේ දෙකම කඩලා දැම්මාම නිදහස්. දෙකම කඩලා දැම්මම නිදහස්. මේ මානසික නිදහස අවශ්‍යයි මිනිසෙකුට. මේ විමුක්ති මාර්ගය කියන්නේ යන්නේ මානසික නිදහස. ඒ මානසික නිදහසේ අපි ගමන් කරන්න ඕන. ඒ මානසික නිදහසේ අපි ජීවත් වෙන්න ඕන.
ඒ මානසික නිදහසේ අපි පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕන. අපි සාක්ෂාත් නොකළ දේ සාක්ෂාත් කරන්න ඕන. මේ මාර්ගයේ අවසන් වීම සඳහා කළ යුතු දේ පිළිවෙලින් කරන්න ඕන. කලබල කරගන්නේ නැහැ. අර කාක්කගේ කූඩුවේ ඉන්න මේ කාක්කෙක් මිසක් කොහෙක් වෙන්න ඕනේ නැහැ. ඇයි එතකොට එළවනෝ ටික දවසකින්. මොකද එයාගේ හඬ නෙමෙයි අරයාගේ හඬ. එයා කියපු දේ නෙවෙයි මේ කියන දේ. ඒ පෙන්නපු මාර්ගය නෙවෙයි මේක. මේක දෙකක්. දෙකක් වෙනකොට එතන එකම දර්ශනයක් නැහැ. එකම මාර්ගයක් නැහැ. යම් තැනක නිර්වාණය පහළ වුණා නම් මාර්ගය එකයි. මාර්ග දෙකක් තියෙන්න බෑ. විමුක්තිය එකයි. විමුක්තිය දෙකක් තියෙන්න බෑ. එකම මාර්ගයක් පෙන්වන්න ඕන, එකම මාර්ගයේ ගමන් කරන්න ඕන, එකම මාර්ගයකින් එතර වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ පෙන්නපුව වැරදි. අසාර්ථකයි. ප්‍රායෝගික නෑ. ඊළඟට ඕගොල්ලෝ මේක ඇහුවයින් පස්සෙත් ඇතුළ කකෑරෙනවනම් දුක, ශෝකය, පශ්චත්තාපය, මානසික අසහනය, වේදනාවන්ගෙන් පිරිලනම් මේ ඇතුළ. ඒ කියන්නේ ඕගොල්ලෝ සත්‍ය අහලා නැහැ. සත්‍ය අහපු කෙනෙකුගේ මානසික වේදනාවන් නැති වෙන්න ඕන. මානසික වේදනාවන් නැති නිවිච්ච මනසක්. සංසුන් වෙච්ච මනසක්. සිහිය තියෙන මනසක්. දැන් මේවා මේගොල්ලෝ ළඟ තියෙන්න ඕන. මනසේ සිහිය තියෙනවද? සෝතාපට්ටිය හරියට පත්වෙච්ච කෙනාගේ මනසෙහි අවදිවීමෙන් පස්සේ හොඳ සිහියක් වැඩ කරන්න. හොඳ සිහිය මොන වගේද කියනනම් අර කණ්ණාඩිය පිහිද බලනවා වගේ හොඳට පේන්න පටන් ගන්නවා සිත. සිත හොඳට පේනකොට තරහ නැහැ හිතේ. ඇයි? පේනවනේ. දැන් මේ තරහ අරගෙන තියෙන්නේ මේක හේතුව. දැන් මේ වෛරය ඇති වෙන්නේ ඇයි? බලාපොරොත්තු බිඳ වැටිලා. බැඳුනේ ඇයි? සාපේක්ෂක නිසා. මෙච්චර දුවන්නේ ඇයි? ලැබෙන නිසා. දුකෙන් ඉන්නේ ඇයි? නැති වෙච්ච නිසා. මෙහෙම පේනවා. පේනවා කියන්නේ යාගේ කණ්ණාඩි යාම පීදා ගන්නවා මෙහෙම රෙදි කෑල්ලකින්. පීදලා ආයි දානවා. ටික වෙලාවක් දානකොට යාට හිතුනොත් මදි. ආයි පීදානවා. ඒ කියන්නේ සෝතාපට්ටියට පත් වුණායින් පස්සේ ඒ පුද්ගලයාගේ සිත සිය හොඳට පිරිසිදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි බුදුන් දෙසූ පාර. සිහිය පිරිසිදු කර ගැනීමේ මාර්ගය. මේ විදිහට සිහිය පවත්ව ගත්තාම ඒ පුද්ගලයාගේ පාලනය ඒ පුද්ගලයා සතුයි. දැන් ඕගොල්ලෝ පාලනය කරන්නේ අල්ලපු ගෙදර අය එක්ක ඕගොල්ලෝගේ ගෙදර ඉන්න අය. ඕගොල්ලොන් ගෙදර ඉන්න අයට හිතුනොත් ඕගොල්ලොන්ට තරහ ගස්සන්න ඕන කියලා ඒගොල්ලන්ට පුළුවන් තරහ ගස්සන්න. ඕගොල්ලන්ගේ ස්විච් එක ඒගොල්ලෝ ළඟ තියෙයි. ඒගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ට තරහ ගස්සන විදියත්. ඒගොල්ලෝ තරහ ස්විච් එක දාපු ගමන් ඕගොල්ලන්ට තරහ යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න අයම දන්නවා ඕගොල්ලන්ට ආදරය කරන විදිය. ආදර ස්විච් එක දාපු ගමන් ඕගොල්ලන්ටත් ආදරේ ඒගොල්ලන්ටත් ආදරේ හිතෙනවා. ඊට පස්සේ ඉරිසියාව කියන ස්විච් එක දාන අය අල්ලපු ගවලලය දන්නවා. මොකක් හරි ගෙදර තිබිච්ච ටීවී එකට වඩා විශාල ටීවී එකක් ගෙනාපු ගමන් කියනවා මේ අපි ඕගොල්ලෝ ගෙදෙට්ට වඩා එකක් අන්න ගෙනාවා කියලා. එතකොට අර ගෙදර අය ඉරිසියා ස්විච් එක දාගන්නවා. ඒ කියන්නේ මේ අපි අර එළියේ ඉන්න අය නිසා දුකටපත් වෙනවා. අසහනයටපත් වෙනවා. වෛරය, කෝපය, තැති ගැනීම, බය මේ සියල්ලම මේ බාහිර සාධක නිසා ඇති වෙනවා. කෙනෙක් බුද්ධිමත් වෙනවා. ප්‍රඥාවන්ත වෙනවා. සිහියෙන් යුක්ත වෙනවා. සිහියෙන් යුක්ත වෙනවා. සිහියෙන් යුක්ත වෙලා මනස ගවේෂණය කරනවා. මනස ගවේෂණය කරනවා. මනස දිහා බලන් ඉන්නවා මේ සිත වැඩ කරන්නේ මෙහෙමයි. අරගොල්ලන්ගේ ගෙදෙට්ට ටීවී එකක් ගෙනාපු නිසා ඉරිසියා ස්විච් එක මම දාගෙන. ගෙදර කට්ටිය මට බනින නිසා තරහ කියන ස්විච් එක මම දාගන්නවා. මට ඒගොල්ලෝ මට අඩුවෙන් දීලා අරයට වැඩියෙන් දීපු නිසා
නපුරුකම කියන ස්විච් එකත් මම දාගත්තා. මං ගොඩාක් බලාපොරොත්තු වුණා ඉටු කරේ පොඩ්ඩයි මේගොල්ලෝ. ඒ නිසා මට මේගොල්ලෝ කෙරේ තරහක් ඇති කරගත්ත ඒකේ ස්විච් එකත් මම දැම්මා. ඒ කියන්නේ මම දන්නේ නැතුව මම විනාශ කරගන්නවා. දැන් අර සිහිය පිහිටුනාම සිහිය ආවයින් පස්සේ සිහිය ආපු කෙනා ඒව කරන්නේ එයා දන්නවා ඒක. මේක මේ තරහ මේ ඊර්ෂ්‍යාව මේ නපුරුකම මේ වෛරය මේ කෝපය මේ තරඟය මම මේවට අහුවෙන්න අරකයි. මම මේවා දිහා මැදහත් සිතින් බලනවා. මේවත් එක ජීවත් වෙනවා. මනස සුද්ධ කරනවා කියලා අර භාවනා මධ්‍යස්ථානයක සුද්ධ කරනවා වගේ කරන්න එපා. ඒක ප්‍රායෝගික නෑ. එහෙම මනස සුද්ධ වෙන්නේ නෑ. මනස සුද්ධ වෙන්නේ අර කණ්ණාඩිය පිහදාලා දැම්මාම හොඳට පේනවා වගේ හොඳ සිහියෙන් ඉන්නකොට මේක ඇතුලේ තියෙන ඒවා දැක්කාම ඇතුලේ තියෙන මොනවද දකින්න ඕන? හොඳ විතරක් නෙමෙයි නරක දකින්න. පින් විතරක් නෙමෙයි පව් දකින්න. කුසල් විතරක් නෙමෙයි අකුසල් දකින්න. යහපත නෙමෙයි අයහපත දකින්න. මේ ඔක්කොම ටික දැක්කාම ඕගොල්ලෝ පිළිබඳව චිත්‍රයක් පේනවා. වෙනද ඕගොල්ලෝ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඕගොල්ලොන්ට බැලුවාම පේනුනේ කොණ්ඩේ, මූණ, අතපය, නාහේ, කට, බෙල්ල ඕවා. දැන් ඕගොල්ලෝ ගියාම ඕගොල්ලන්ට පේන්නේ තරහ කොච්චර තියද? ඊර්ෂ්‍යාව කොච්චර පේනවද කණ්ණාඩියේ? නපුරුකම කොච්චර මන් ළඟ තියද? මං කොච්චර තරඟ කරනවද? අරයා මෙයාක හැප්පෙන්න යනවද? අල්ලගෙන දඟලනවද? මිනිස්සුන්ට වෛර කරනවද? ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් මං ජීවත් වෙනවද? මගේ කොච්චර ප්‍රතිශතය? තමුන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තමුන්ට පහළ වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි අපි පෙන්නපු මාර්ගය. කවුරු හරි ওই පාරේ හරියටම ගමන් කළොත් එයාගේ මේ සංසාර සාගරයෙන් එයා ඈතර වෙනවා. මේ සියලු වේදනාවන්ගෙන් සමු ගන්නවා. පශ්චාත්තාපයන් නැති වෙලා යනවා. දුක නැති වෙලා යනවා. ඒතොර එයාට තේරෙනවා මේ දුක කියන එක මම්මයි හදාගන්නේ. මේක මං හදාගන්නේ මම බැඳෙනවා. එක්ක මම ප්‍රතික්ෂේප කරනවා. එක වෙලාවක මට බැඳීම නිසා දුක හට ගන්නවා. අනිත් වෙලේ මට ප්‍රතික්ෂේප කිරීම නිසා දුක හට ගන්නවා. මේ දේවල් දෙක නිසා මට දුක ඇති වෙනවා. මම රූකඩයක් වගේ මේ දුකත් එක්ක එකතු වෙනවා ගිහිල්ලා. මම රූකඩයක් වගේ කඳුළු එක්ක එකතු වෙනවා. මම රූකඩයක් වගේ වේදනාවන් එක්ක එකතු වෙනවා. එකතු වෙලා මම විඳවනවා. දැන් හරියට මේ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනා, මේ ධහම වටහා ගත්ත කෙනා, එයාගේ 아무තු විශේෂතා මුකුත් නැහැ. එයා සෝතාපන්න වුණා කියලා එයාගේ 아무තු කෑම වෙනස් වීම, ඇඳුම් වෙනස් වීම, වයසට යෑම වෙනස් වීම කිසිවක් නැහැ. එකම වෙනස් වීමයි තියෙන්නේ මනස පිරිසිදු වෙමින් දිගට ගමන් කරනවා. මනස ව්‍යාකූල වෙන්නේ නැහැ, අවුල් වෙන්නේ නැහැ. ව්‍යාකූල වෙන්න බෑනේ පිරිසිදු වෙනකොට. මනස අවුල් වෙන්නේ නැහැ. අර කලින් තිබිච්ච නිදිබර බව, අලස බව, කම්මැලිකම, වැඩක් කරගන්න බැරිකම, මූසලකම, අපි කියන්නේ මහා මූසල මිනිහෙක් කියලා. අපි උනක් කියන්නේ කිසි වැඩක් කරගන්න බෑ, වැඩක් දන්නේ නැහැ, අතුගා ගන්න කිව්වොත් අතුගා ගන්න බෑ, වළඳක් හොදන්න කිව්වොත් ඒක කරගන්න බෑ. මේක කිව්වේ ගහක් සුද්ධ මේක කිසිම දෙයක් කියන්නේ මහා මූසල මිනිහෙක්. කිසි ප්‍රයෝජනයක් නැති මිනිසෙක්. අර සෝතාපට්ටියට පත්වෙච්ච කෙනා මූසල මිනිහෙක් වෙන්නේ නැහැ. ප්‍රයෝජනවත් කෙනෙක් වෙනවා. එතකොට එයා ඒ පරිසරය තුළ, සමාජය තුළ, ලෝකයේ තුළ කාටත් වැදගත් කෙනෙක්, වැඩක් ඇති කෙනෙක්. මොකද එයා ජීවත් වෙන්නේ එයා උදෙසා නෙමෙයි අනුන් උදෙසා. අනුන් උදෙසා ජීවත් වෙන මිනිස්සයා හැමෝටම වැඩක් ඇති කෙනෙක් වෙන්න ඕන. අනුන් උදෙසා ජීවත් වෙන මිනිස්සයා තුළ කම්මැලිකම තියෙන්න බෑ. කම්මැලිකම තියෙන මිනිස්සයා ජීවත් වන්නේ තමුන් උදෙසා. මේව තේරුම් ගන්න. තමුන් උදෙසා ජීවත් වෙන කෙනා තමයි කම්මැලි. හැමතිස්සෙම නිදිමත තියෙන කවුරු උදෙසා ජීවත් වෙන කෙනාටද? තමන් උදෙසා ජීවත් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට දැන් මාර්ගය තේරෙනව නම් තේරෙන්න ඕන. මේගොල්ලෝ බණ ඇහුවා, මේගොල්ලෝ නිදි කිරා වැටෙනවා. මේගොල්ලන්ට වැඩක් කරගන්න බෑ. මේගොල්ලන්ට ජීවිතය සාර්ථක කරගන්න බෑ. මේගොල්ලෝ අසාර්ථකයි. එහෙනම් මේගොල්ලෝ බණ අහලා නැහැ. මේගොල්ලෝ වෙන මොකද්ද එකක් ඒගොල්ලන්ගේ ඔළුවේ තිබිච්ච පිස්සුවක් අහලා.
ඒ පිස්සුවේ මේගොල්ලෝ ජීවත් වෙලා දැන් ඒගොල්ලෝ අවදි වෙලා නැහැ. එළියට එන්නේ නැහැ. විකෘති වෙලා. ඒ සද්ධර්මය හරියට අහපු කෙනාගේ ජීවිතය විකෘති වෙන්නේ නැහැ. ඒ ජීවිතය ඵලදායී වෙනවා. කම්මැලිකම අලසකම තියෙන එක්කෙන හැමතිස්සෙම මනසෙහි වහලෙක්. දැන් ඕගොල්ලෝ මනසට වහල්කමින් ජීවත් වෙනවා කියලා ඕගොල්ලෝ දැනගන්න. ඕගොල්ලෝ දන්නේ නැතුව ඕගොල්ලොන්ට නිදි කිරා වැටෙනවා නා. ඕගොල්ලොන්ට දන්නේ නැතුව කම්මැලි නම් හැමතිස්සෙම. අනික් කට්ටිය කිව්වහමත් නිවැරදි කරගන්නත් බැරි නා. ඒ කියන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ මනසට වහල් වෙලා. වහල් මනසක් අවදි වෙච්ච මනසක් නෙවෙයි. වහල් මනසක් සාර්ථක මනසක් නෙවෙයි. වහල් මනසක් ජීවිත අවබෝධය ලැබපු මනසක් නෙවෙයි. වහල් මනසක් ආත්මාර්ථකාමී මනසක්. එතකොට මිනිස්සු කම්මැලි වෙන්නේ ඇයි? ආත්මාර්ථකාමී නිසා. ඇයි? එයා ගැන හිතලා කම්මැලි වෙලා. මිනිස්සු නිදි කිරා වැටෙන්නේ ඇයි? ආත්මාර්ථකාමී නිසා. එයාටම නිදහසේ ඉන්න ඕන නීකෝ නරකෝන කියලා නිදි කිරා වැටෙනවා. පරාර්ථකාමී මිනිස්සයා අවදි වෙලා තියෙන්නේ. එයා ඔක්කොටම ලෝකේටම ශාන්තිය උදා කරන්න අවදි වෙලා ජීවත් වෙනවා. දැන් මං අහන්නේ සෝතාපට්ටියට පත්වෙච්ච මේ මාර්ගය අවබෝධ කරලා පුරුදු කරපු කෙනා පරාර්ථකාමී කෙනෙක් වෙන්න ඕන. නැත්තම් වැරදි. ජීවිත අවබෝධය ලැබුව කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ජීවිතේ කිසි අවබෝධයක් ලැබලා නැහැ. ජීවිතේ තේරුම් අරගෙන නැහැ. ආධ්‍යාත්මීයව පරිණත වෙලා තියෙන්න ඕන. මේ භෞතික සම්පත් ටික වෙලාව ඇති. මේවා තියෙනවා අද තිබ්බයට නැහැ. එක පාටම සුනාමියක් එන්න පුළුවන්. ගම් වතුරක් එන්න පුළුවන්. මේ මහා හුළඟක් එන්න පුළුවන්. යුද්ධ එන්න පුළුවන්. එතකොට මේවා නැති වෙලා යනවා. ස්ථාවර මනස, ශක්තිමත් මනස, ප්‍රභාස්වර සිත නැති වෙන්නේ නැහැ. ප්‍රභාස්වර සිත අපිත් එක්ක තියෙනවා. ප්‍රභාස්වර සිත අපිත් එක්කම ජීවත් වෙනවා. ප්‍රභාස්වර සිතයි අපට අවශ්‍ය. භෞතික සම්පත් නැති මිනිස්සෙක් තමයි භෞතික සම්පත් ගැන හැමතිස්සෙම කනගාටුවෙන් ඉන්නේ. මේ සියලු භෞතික සම්පත් ලැබිලා ඉවර වුණාම මේ කිසිම දෙයක වටිනකමක් නැහැ. මේ දේවල් වටින්නේ නොලැබී තියෙන තාක් පමණයි. මේක නොලැබිච්ච කෙනෙකුට කියලා වැඩකුත් නැහැ. ඒක තේරෙන්නේ ලැබිලා ඉවරුණයින් පස්සේ. ලැබිලා ඉවරුණාම තේරෙනවා මේ කිසි දෙයක තේරුමක් නැහැ. ඔක්කොටම වඩා වටින්නේ මනසෙහි නිරෝගීකම. මනසෙහි ශක්තිය. මනසෙහි තුල අපි වර්ධනය කරගත්තු දරා ගැනීම. මනස තුල අපි ගොඩනගාගත්ත හයිය. මනස තුල අපි පුරුදු කරපු ශක්තිය. ලැබපු පන්නරය. ආධ්‍යාත්මීය ජීවිතය තුල ඇති කරගත්තු පිපීම, අවදිවීම හා ඒ අවදිවීමෙන් අනතුරුව සිහි නුවණින් දිගට ගමන් කිරීම. මේ ටික අපට අවශ්‍යයි. එතකොට තමයි ඔයගොල්ලන්ට කියන්න පුළුවන් අපි මේ දේශනාව ඇහුවා. අපි මනස අවදි කරගත්තා. අවදි කරගෙන නිකන් හිටියේ නෑ. අවදි කරගත්ත වෙලේ ඉඳලම සිහියෙන් ඉඳමින් කල්පනා කරමින් සිහි නුවණින් ගමන් කරමින් මනස පිරිසිදු කරගත්තා. කොච්චර මනස පිරිසිදු කරගත්තද කියනවනම් මනසේ තියෙන සියල්ලම අපිරිසිදු වෙනකොට පිරිසිදු වෙනකොට මේ සියල්ල අපි දැක්කා. දැකලා අපි අපිව තේරුම් ගත්තා. දැන් දහමක් තේරුම් ගන්නවා කියලා 아무තු දෙයක් කරන්න නෑනේ. තියෙන්නේ Taman තේරුම් ගන්න. Taman තේරුම් ගත්ත කෙනා තමයි ධර්මයේ තේරුම් ගත්ත කෙනා. Taman තේරුම් ගත්ත කෙනා තමයි ලෝකයේ තේරුම් ගත්ත කෙනා. Taman තේරුම් ගත්තාම ලෝකෙ කොච්චර තිබ්බත් වැඩක් නැහැ. Tamunට ඒක තේරුම් කරගන්න බැරි නා. ඒ නිසා ජීවිතය පිළිබඳව වෙනස් කියවීමක්. ඒ තමයි බුදුන්ගේ මාර්ගය. එහෙම නැතුව පන්සලට ගිහිල්ලා අර කියන බණ ඔක්කොම අහන් හිටියා කියලා කවුරුවත් සෝවාන් වෙන්නේ නැහැ. කාලය ගෙවා ගන්නවා. මිනිස්සු ආගම් හොයාගන්නේ කාලය ගෙවන්න. පූජා චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ කාලය යවන්න. කාලයනේ යවලා දාන්න. ඒතර වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වෙලා නැගිට ගන්න බැරි වෙලා කල්පනා කරලා බලනකොට මොනවද මං එකතු කරගත්ත ආධ්‍යාත්මීය දේවල් කියලා කිසිවක්ම නැහැ. මානසික අසහනයකින් ජීවත් වෙලා
නැතිවෙච්ච දේව ගැනම කල්පනා කල්ලා. නැතිවෙච්ච දේවල්ම විඳෝලා. නැතිවෙච්ච දේවල් ගැනම දුකින් ඉඳලා. නැතිවෙච්ච දේවල් ගැනම පීඩාවෙන් ඉඳලා. ඔගොල්ලන්ගේ ජීවිතය ගැන කිය. නැතිවෙච්ච ඒවට නැතිවෙන්න දෙනවා. නැතිවෙන්න අරින්න. ලැබෙන ඒවට ලැබෙන්න දෙනවා. දෙකම එකයි. අපි ප්‍රශ්නයක් නැතු ඉන්නවා. ඉරට පායන වෙලාවට පායන්න දීලා බහින වෙලාවට බහින්න දුන්න නම් අපට ප්‍රශ්නයක් නෑනේ. අපි මේක ප්‍රශ්නයක් කරගන්නවනේ දැන් ඇයි මේ තව ටිකක් මේක තිබිලා බැස්සනම් ඉවරයිනේ. තව ටිකක් පරක්කු වෙලා ඉර පෑවුවනම් හරිනේ. එහෙම හිතනකොට අපටනේ දුක ඇතිවේ. තව ටිකක් පරක්කු වෙලා ඉර බහින්න කිව්වා කියලා ඉර බහින්නේ නැහැ කවදාකවත්. එහෙම වෙන්නේ නැහනේ. එයා හැමදාම වෙලාවට බෑලා යනවා, වෙලාවට පායලා යනවා. ඒ නිසා අපි මේකේ ඇත්ත තේරුම් ගන්න ඕන ජීවිතය පිළිබඳව. ජීවිතය පිළිබඳ හොඳ කියවීමක්. ජීවිතය පිළිබඳ නිවැරදි දැක්මක්. ජීවිතය පිළිබඳ නිවැරදි අවබෝධයක්. ජීවිතය පිළිබඳ පැහැදිලි කියවීමක් අවශ්‍යයි. දැන් මේ මෙතකොට තමයි අපි කියන්නේ මේ ධර්මය අහලා ඒගොල්ලෝ. ඒගොල්ලෝ නිවනට පත් වෙලා. ඒගොල්ලෝ ඒ කතන්දරය ඇහුවා. ඒගොල්ලෝ ජීවිත අවබෝධය ලැබුවා. ඒගොල්ලෝ මනස අවදි කරා. අවදි කරලා ඉවරලා පිරිසිදුත් කරා. පිරිසිදු කරායින් පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ටික දැක්කා. දැකලා ඒගොල්ලෝ සන්තෝෂයෙන් ජීවත් වුණා. ඒගොල්ලෝ නැති වෙච්ච දේවල් වලට කනගාටු වෙන්න ගියේ නෑ. ලැබුණා කියලා දඟලන්න ගියෙත් නෑ. ඔහේ හිටියා. සතුටෙන් හිටියා. ඒ මොහොතට ජීවත් වුණා. දැන් ඕගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච දේ මොහොතට ජීවත් වෙන්න බෑ. ජීවිතේ විශාල වෙනකොට දුක වැඩි. දැන් පැයක් ජීවත් වෙන මිනිස්සෙකුට බොහොම පොඩි දුකක් තියෙන්නේ. පැයනේ ඉන්න ඉවරයි. පැය දෙකක් ඉන්නකොට දුක වැඩි. අවුරුදු 100ක් ඉන්නකොට කොච්චර දුකද? කල්පනා කරලා බලන්න. මේ අවුරුදු 100ම මතක් කරගෙන බැනපු ඒවා, හොඳ කියපුවා, යාළු වෙච්ච ඒවා, තරහ වෙච්ච ඒවා, නෑදෑයෝ, හතුරෝ, මිතුරෝ කෙලවරක් නැහැ. හිතේ කිසිම බැඳීමක් නැති කෙනෙකුට, කිසිම මතකයක් නැති කෙනෙකුට බලන්න දුකක් තියෙනවද කියලා? මතකයක් නැති කෙනෙකුට දුකක් නැහැ. ඕගොල්ලෝ මතකේ තියාගෙන දුක නැතුව ඉගෙන ගන්න විදිය ඉගෙන ගන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ගේ ජීවිතේ තෘප්තිමත්, සැනසෙලිදායකයි. සතුට පිරීලා. සතුට පිරිච්ච ජීවිතයක් අපට අවශ්‍යයි. සතුට නැත්තම් ජීවිතේ මොනතරම් දේවල් අපට ලැබුණත් තේරුමක් නැහැ. ආධ්‍යාත්මීය ජීවිතය කියන්නේ වෙනස් දෙයක්. යම් වචනයක් අහනවා, අහලා මනස අවදි කරගන්නවා. ඒ අවදි වෙච්ච වෙලේ ඉඳලා තමුන්ගේ ජීවිතයෙන් සමුගන්න මොහොත දක්වාම අකණ්ඩවම පොඩ ටික ටික මනස අවදි කරමින් ගමන් කරනවා. මනස අවදි වෙනකොට අර මනසේ තියෙන අපිරිසිදුකම දකිනවා. මම උපමාවක් කිව්වා. අපි කණ්ණාඩියක් දානකොට ඒකේ කුණු තියෙනවා නම් රෙදි කෑල්ලකින් පී දානවා. එතකොට හොඳට පේනවා. ආයි දෙවෙනි පාර පී දැම්මම තව හොඳට පේනවා. තුන්වෙනි පාර පී දැම්මම තවත් හොඳට පේනවා. අපි මේක පිහිදාමින් ලෝකයේ දකිමින් ජීවත් වෙනවා. එතකොට අපේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ප්‍රායෝගික අත්දැකීම් ධර්මයේ පිළිබඳ අවශ්‍යයි. මම කියවනේ ධර්මය කියන්නේ පොත්පත් ටික කියවලා පුස්තකාලයක් වෙන එක නෙවෙයි. පුස්තකාලයක් වුණා කියලා ධර්මදරයෙක් වෙන්නේ නැහැ. පුස්තකාලයක්. එයාලගේ දැනුම තියෙනවා ඒක හරි. නමුත් ඒ දැනුම ප්‍රායෝගික නැහැ. ඒ දැනුම එයා පුරුදු කොල්ල නැහැ. දැන් ඕගොල්ලෝ කරන්න ඕන ඕගොල්ලෝගේ දැනුම තියෙන්නත් ඕන. ඒ දැනුම ඕගොල්ලෝ පුරුදු කරන්නත් ඕන.